ගුවන් පුතේ අපි අද කතා කරන්න යන්නේ පෘෂ්ඨ වංශීන් ගැන. ඒක පුතේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒක පුතේ පෘෂ්ඨ වංශීන් කියලා කියන්නේ අපි දන්නවා කොඳු ඇට පෙලක් තියෙන සතුන්ට අපි කියනවා පෘෂ්ඨ වංශීන් කියලා. පෘෂ්ඨ වංශීන් කියලා කියන්නේ පුතේ කොඳු ඇට පෙලක් සහිත සතුන්ට. කොඳු ඇට පෙලක් සහිත සතුන්ට. කොඳු ඇට පෙලක් තියෙන සතුන්ට අපි කියනවා පෘෂ්ඨ වංශීන් කියලා. ඒක පුතේ පෘෂ්ඨ වංශීන් ආකාර අපි පහක් කතා කරනවා. පිස්කේස්, ඊට පස්සේ ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. මේ ආකාර පහ ගැන. ඒතර අපි මුලින්ම බලමු පුතේ ජීවත් වෙන පරිසරය කොහෙද? පිස්කේස් ගත්තොත් පුතේ කරදිය පරිසරය, ඊට පස්සේ ඉරිදිය පරිසරය. ඉරිදිය පරිසරයේ ජීවත් වෙනවා. ඊට පුතේ ඇම්ෆිබියා ගත්තොත් ජලජ සහ භෞමික පරිසරයේ ජීවත් වෙනවා. ජලජ සහ භෞමික පරිසරය. භෞමික පරිසරය. ඊට පුතේ රෙප්ටීලියා ගත්තොත් කරදිය මිරිදිය සහ භෞමික පරිසරය. ඊළඟට පුතේ ආවේශ ගත්තොත් ජලජ පරිසර සහ භෞමික. ජලජ පරිසර සහ භෞමික පරිසරය. මැමේලියා ගත්තොත් ඒ කරදිය මිරිදිය සහ භෞමික පරිසරයේ ජීවත් වෙනවා. කරදිය මිරිදිය සහ භෞමික පරිසරය. භෞමික පරිසරය. හරි. ඊට පස්සේ පුතේ අපි බලමු උදාහරණ කිහිපයක්. ඒතර පිස්කේස් ගත්තොත් පුතේ මෝරා මේ වගේ මත්ස්‍යයන්ට ගන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ ඇම්ෆිබියා ගත්තොත් ගෙම්බා, ඊට පස්සේ මැඩියා ගන්න පුළුවන්. ඊළඟට පුතේ රෙප්ටීලියා ගත්තොත් සර්පයන්, ඒ කියන්නේ නායා, පොළඟය සතුන් ගන්න පුළුවන් පුතේ. ඊළඟට කිඹුලා මේ වගේ සතුන් ගන්න පුළුවන්. ඊට පස්සේ ආවේශ ගත්තොත් තාරාවා, ඊට පස්සේ ඊරවා මේ වගේ පක්ෂීන් අපිට උදාහරණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මැමේලියා ගත්තොත් පුතේ තල්මස්, ඊට පස්සේ ඩොල්ෆින්. එයාලත් ශීරපායින්ට තමයි හිටියේ. හරි. ඊළඟට බලමු පුතේ දේහ ස්වභාවය ගැන. ගත්තොත් ඉங்கே තියෙන අනාකූල දේහ හැඩයක්. අනාකූල දේහ හැඩයක්. අනාකූල හැඩයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇම්ෆිබියා ගත්තොත් පුතේ මුණ්ඩදී ග්‍රන්ථි සහිත තෙත සමක් තියෙන. ග්‍රන්ථි සහිත තෙත සමක් තියෙන. ග්‍රන්ථි සහිත තෙත සමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ රෙප්ටීලියා ගත්තොත් මුන්ගේ ග්‍රන්ථි රහිත වියලි සමක් තමයි තියෙන්නේ. වියලි සම. ඊට පස්සේ ආවේශ ගත්තොත් මුන්ගේ හැම රෝම පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. සම පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. පිහාටු වලින් ආවරණය වී ඇත. ඉතින් මැමේලියා ගත්තොත් උන්ගේ හැම රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. සම රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. ඊට පස්සේ පුතේ අපි බලමු ඊළඟට මාළුන් ගත්තොත් පුතේ අපි දන්නවා කොරපොතු තියෙනවා. කොරපොතු තියෙනවා. ඊට පස්සේ ඇම්ෆිබියා ගත්ත කොරපොතු නෑ. මුන්ගේ කොරපොතු නෑ පුතේ. කොරපොතු නැහැ. ඊට පස්සේ රෙප්ටීලියා ගත්තොත් කොරලා තියෙනවා. කොරලා කරා. ආවේශ ගත්තොත් පුතේ පිහාටු වලින් ආවරණය වුණු සමක්. ඒක අපි කලින් කිව්වා. පිහාටු වලින් ආවරණය වුණු සමක් තියෙනවා. මාළුන්ගේ දන්නවා අපි ජලක්ලෝම වලින් තමයි වෙන්නේ. ජලක්ලෝම වලින්. ඇම්ෆිබියා ගත්තොත් පුතේ උන්ගේ තෙත සම සහ පෙනහැලි වගේ. තෙත සම පෙනහැලි වගේ. ඊට පස්සේ රෙප්ටීලියා ගත්තොත් පුතේ උන්ගේ පෙනහැලි වගේ. ආවේශ පෙනහැලි වගේ තමයි සසනේ. පෙනහැලි. ඊට පස්සේ උදේ මැමේලියා ගත්තොත් පෙනහැලි වගේ සසනේ පෙනහැලි. ඊළඟට බලමු පුතේ අපි සංචරණය. එතකොට සංචරණය ගත්තොත් පුතේ ස්කේස් එකේ තියෙන වරල් මගින් තමයි පීනලා සංචරණය කරන්නේ. වරල් මගින්. ඇම්ෆිබියා ගත්තොත් පංචාංගුලික ගාත්‍රා සැකසුම තියෙනවා. පංචාංගුලික ගාත්‍රා තියෙනවා. රෙප්ටීලියා ඒ පංචාංගුලික ගාත්‍රා. ඊට පස්සේ පුතේ ආවේශ පංචාංගුලික ගාත්‍රා.
පූර්ව පියාපත් යුගලයේ ගත්තොත් පුතේ මොකද පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. පියාපත් බවට පත් වෙලා තියෙනවා. මැමේලියා ගත්තොත් ගාත්‍රා සංචරණය කරනවා. ගාත්‍රා මගින් සංචරණය කරනවා. හරි. ඊළඟට බලමු පුතේ අනිත් කාරණා ටික. ඊට බලමු හෘදේ කුටීර කරනවා. එතකොට හෘදේ කුටීර ගත්තොත් පිස්කේස් වල කුටීර දෙකක් තියෙනවා. ඊපස්සේ ඇම්ෆිබියා කුටීර 3යි. රෙප්ටීලියා කුටීර 3ක් තියෙනවා හෘදේ. ආවේස්නම් කුටීර 4යි. මැමේලියා නම් හෘදේ කුටීර 4යි. හරි. ඊට පස්සේ පුතේ අපි බලමු චලතාපී සහ අචලතාපී බව. පිස්කේස් ගත්තොත් පුතේ මු චලතාපී. ඇම්ෆිබියා චලතාපී. රෙප්ටීලියා චලතාපී. ඊට පස්සේ ආවේශ සහ මැමේලියා අචලතාපී. ආවේශ සහ මැමේලියා දෙන්නම අචලතාපී. ඊපස්සේ විශේෂ ලක්ෂණ ගත්තොත් පිස්කේස් වල අංශ රේඛා පද්ධතිය කියලා තියෙනවා. මේකෙන් කරන්න පුතේ ජලයේ තියෙන කම්පන හඳුනා ගන්න මාළුනේ. අංශ රේඛා පද්ධතිය. ඊට පස්සේ පුතේ ඇම්ෆිබියා ගත්තොත් මුගේ රූපාන්තරණයක් වෙන්නවා. රෙප්ටීලියා ගත්තොත් පුතේ අභ්‍යන්තර සංසේචනයක් සිදු වෙනවා. ඊට පස්සේ ආවේශ ගත්තොත් මුගේ ඇසිපියේ තියෙන තියුණු ඇස් දක්නට ලැබෙනවා. ඊට පස්සේ පුතේ මැමේලියා ගත්තොත් අභ්‍යන්තර සංසේචනය සිදු වෙනවා. හරි පුතේ. එහෙනම් අපි අදට ඉවර කරමු. අපි ලබන සතියේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.